සුබ දවසක් සියලු දෙනාටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බණ්ඩාර এডুকেෂන් සෙන්ටර් කියන YouTube නාලිකාවත් එක්ක. අද මම අලෙවිකරණයේ සම්බන්ධ වැදගත් තවත් කොටස් වගේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව වෙළපොළ ඛණ්ඩනය වගේම ඉලක්ක වෙළඳපොළ වෙළඳපොළ ඛණ්ඩනය කරන විදි ආකාර ඒ වගේම නිෂ්පාදිත මට්ටම් කියන්නේ මොනවද? නිෂ්පාදිතයක ජීවන චක්‍රය ඒ වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මුලින්ම වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද? අපි ඉංග්‍රීසියෙන් කියනවා මාකට් සෙග්මන්ටේෂන් කියලා. වෙළඳපොළ ඛණ්ඩනය කියලා කියන්නේ පොදු අවශ්‍යතා ලක්ෂණ හරි ඇසරීම් තියෙන පාරිභෝගිකයන්ගෙන් එක් වෙලා ඉන්න විශාල වගේම විවිධ පාරිභෝගික වෙළඳපොළ කුඩා හා සමජාතිය අපි කියන හෝමෝජීනියස් සමජාතිය උපකණ්ඩායම එක සෙග්මන්ට් වලට බෙදීමේ ක්‍රියාවලිය තමයි වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ. මේක බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එක් එක් ඛණ්ඩයේ අවශ්‍යතා වඩාත් ඵලදායී විදියට සපුරන්න වෙන ආකාරයට අලෙවිකරණ උපාය මාර්ග වගේම මිශ්‍රණය සකස් කරගන්න එක. ඉස්සරහට තව පැහැදිලි කරද්දී තේරෙයි වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකද්ද කියලා. අපි දැන් යම් වෙළඳපොළ ඛණ්ඩනයක් සඳහා යොදා ගන්න පදනම පළවෙනි පදනම තමයි භූගෝලීය ඛණ්ඩනය. ඒක අපි කියන ජියෝග්‍රැෆික් සෙග්මන්ටේෂන්. ඒ කියන්නේ වෙළඳපොළ භූගෝලීය වශයෙන් ඒකක වලට බෙදනවා. උදාහරණ කොහොමද? ජාතිය, කලාපය, පළාත, නගරය. ජනගණත්වය, ඒ කියන්නේ නාගරිකද, අර්ධ නාගරිකද, ග්‍රාමීයද කියලා. ඒ වගේම දේශගුණය, උණුසුම්, සීතල. ඒ කියන්නේ උණුසුම් රටවලට ඊට ගැලපෙන ඇඳුම් මහලව. සීතල රටවල වලට සීතල කාලයට ගැලපෙන විදිහට ඇඳුම් මහලා අපනයන කරන්න. ඒ වගේ භූගෝලීය ඒකක වලට බෙදලා තමයි වෙළඳපොළ ඛණ්ඩනය කරන්නේ. මේකේ ප්‍රයෝජනය තමයි දේශීය අවශ්‍යතා වගේම මනාපයන් අනුව නිෂ්පාදන වෙළඳ ප්‍රචාර ඒ වගේම විකුණු ප්‍රයත්න අපි කියන සෙල් එෆෙක්ට්ස් විකුණු ප්‍රයත්න සකස් කරන උපකාරී වෙනවා මේ භූගෝලීය ඛණ්ඩනය. ඊට පස්සේ අපි දෙවෙනි පදනම තමයි ජන විකාශන ඛණ්ඩනය. අපි කියන ඩෙමෝග්‍රැෆික් සෙග්මන්ටේෂන්. ඒ කියන්නේ මේක තමයි ගොඩක් බහුලව භාවිතා වෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ ජනගහන විචල්යන අනුව බෙදෙනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම පහසු පදනමක් වෙළඳපොළ ඛණ්ඩනය වෙනුවේ. ඒ කියන්නේ දැන් වයස ජීවන චක්‍රය අවධිය ගත්තොත් ඒ කියන්නේ වෙළඳපොළ ළමයි යෞවනයන් වැඩිහිටියන් විදිහට බෙදෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය, ගැහැණු පිරිමි, ආදායම, ඒ කියන්නේ අඩු ආදායම්, මධ්‍ය ආදායම්, ඉහළ ආදායම් ලබන වගේ, අධ්‍යාපනය, රැකියාව, ආගම, ජාතිය, ඒ වගේම පෞල් ප්‍රමාණය, ඒ වගේම පෞල් ජීවන චක්‍රය වගේ දේවල් මේ ජන විකාශන ඛණ්ඩනයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේකේ ප්‍රයෝජනය තමයි පාරිභෝගික අවශ්‍යතා ආශාවන් වගේම භාවිත අනුපාතයන් බොහෝ වෙලාවට ජන විකාශන විචල්යන් එක්ක සමීපව බැඳලා තියෙන නිසා. තුන්වෙනි ඛණ්ඩන පදනම තමයි මනෝවිද්‍යාත්මක ඛණ්ඩන. අපි කියනවා සයිකෝග්‍රැෆික් සෙග්මන්ටේෂන්. ඒ කියන්නේ වෙළඳපොළ පාරිභෝගිකයන්ගේ සමාජ පන්තියේ ජීවන රටාව, අපි කියන ලයිෆ් ස්ටයිල් එක හරි පෞරුෂ ලක්ෂණත් එක්ක තමයි බෙදන්නේ. දැන් ජීවන රටාව ගත්තොත් ත්‍රාසජනක අත්දැකීම් ගන්න කැමති අය ඉන්න පුළුවන්. සෞඛ්‍යකර අවධානය යොමු කරන අය ඉන්න පුළුවන්. ඒ වගේම සාම්ප්‍රදායික පෞල් කේන්ද්‍රීය පුද්ගලයන් ඉන්න පුළුවන්. දැන් පෞරුෂය ගත්තොත් කෙනෙක් ආක්‍රමණශීලී වෙන්න පුළුවන්, සාමකාමී වෙන්න පුළුවන්, සමාජශීලී වෙන්න පුළුවන්, කල්පනාකාරී. ඒ වගේ කාරණාත් එක්ක වෙළඳපොළ බෙදෙනවා, ඛණ්ඩනය කරනවා. මේකේ ප්‍රයෝජනය තමයි පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර මනෝභාවයන් වගේම ඔවුන්ගේ මිලදී ගැනීම පිටිපස්ස තියෙන චේතනා තේරුම් ගන්න උපකාරී වෙන එක. ඊට පස්සේ හතරවෙනි අවසාන ඛණ්ඩන පදනම තමයි චර්යාත්මක ඛණ්ඩනය. අපි කියන behavioral segmentation. ඒ කියන්නේ වෙළඳපොළ පාරිභෝගිකයන්ගේ නිෂ්පාදන භාවිතය, දැනුම, ආකල්ප හරි ප්‍රතිචාරත් එක්ක බෙදෙනවා. උදාහරණයක් අවස්ථා අපි කියන ඔකේෂන් කියලා. ඔකේෂන් විදිහට නිවාඩු දින, විශේෂ උත්සව, දෛනික භාවිතයට. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිලාභ benefits of, ඒ කියන්නේ ගුණාත්මක භාවය, සේවය, ආර්ථික වේ වශයෙන් වෙද වාසිදායකද කියන එක වේගය. භාවිත අනුපාත අපි කියන usage rate. ඒ කියන්නේ අධික පරිශීලකයන්ද, මධ්‍යස්ථ පරිශීලකයන්ද, අඩුවෙන් පරිශීලනය කරන අයද ඉන්නේ කියලා. ඔය පක්ෂපාතීත්වය, loyalty state. ඒ කියන්නේ සන්නාමයට පක්ෂපාතීද, වෙළඳලාම කිහිපයකට පක්ෂපාතීද, නැත්නම් පක්ෂපාතී නොවනවද කියන එක. ඒ වගේම පරිශීලක තත්ත්වය. ඒ කියන්නේ පරිශීලක නොවන හිටපු පරිශීලකද, පළමු වරට පරිශීලනය කරනවද, නිත්‍ය පරිශීලක. කියන උදාහරණයක් ගත්තොත් ලංකාවේ එක බිස්කට් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් කෙනෙක් කැමතිම ඒ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා, ඒ බ්‍රෑන්ඩ් එකම යූස් වෙනවා.
ඒ වගේ වෙළඳපොළ පර්යේෂණ රිසර්ච් කරලා අනිවාර්යයෙන්ම වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පදනමක් සොයා ගන්නවා. මේකේ තියෙන ප්‍රයෝජනය තමයි වෙළඳපොළේ තියෙන වැදගත්ම ඛණ්ඩය වෙන අධික පරිශීලකයන් අඳුර ගන්නවා වගේම ඔවුන් කෙරේ අවධානය යොමු කරන්න පුළුවන් වෙන එක තමයි මේ චර්යාත්මක ඛණ්ඩනයේ වැදගත්කම. ඒ අපි දැන් කතා කරේ වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන් පදනම. දැන් බලමු වෙළඳපොළ ඛණ්ඩනයේ තියෙන ප්‍රයෝජන. එකක් තමයි වඩා හොඳ ඉලක්කගත කරන්න. better targeting. ඒ කියන්නේ වඩාත් ලාභදායී වෙන්න පුළුවන් පාරිභෝගික ඛණ්ඩායම් පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන එක. ඒ වගේම කාර්යක්ෂම අලෙවිකල මිශ්‍රණය නිර්මාණය කරන effective market mix එකක්. ඒ කියන්නේ එක් ඛණ්ඩයේ නිශ්චිත අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිවැරදි මිශ්‍රණයක් සංවර්ධනය කරන්න හැකි වෙනවා. අපි දන්නවා මාකට් අලෙවිකරන මිශ්‍රණයට ඇතුළත් වෙනවා නිෂ්පාදනයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනය කියන කාරණාව. එන මේ ඔක්කොමත් එක්ක නිවැරදි මිශ්‍රණයක් සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම තරගකාරී වාසියක් ගන්න පුළුවන්. competitive advantage. අපි කියන තරගකරුවන් නොසලකා අනිලධාරී ප්‍රමාණවත් විදිහට සපුරලා නැති විශේෂිත නිකේතන අපි කියන niche අඳුර ගන්න හැකි වෙනවා. ඒ වගේම පාරිභෝගික තෘප්තිය වැඩි කරන්න. increase customer satisfaction. එතන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය වඩා සමීපව ගලපලා නිෂ්පාදන සේවා ලබා දීම හරහා පාරිභෝගික තෘප්තිය එනවා. ඒ වගේම සීමිත සම්පත් ඵලදායී විදිහට භාවිත කරනවා. අපි කියන efficient use of limited resources කියලා. ඒ කියන්නේ මුළු වෙළඳපොළම ඉලක්ක කිරීමට වඩා තෝරාගත්ත ඛණ්ඩ වෙත අලෙවි කරන අයවැය යොමු කිරීමෙන් නාස්තිය අවම කරගන්නවා. ඒව තමයි ප්‍රයෝජන. දැන් බලමු ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. ටාගට් මාකට්. ඒ කියන්නේ වෙළඳපොළ ඛණ්ඩන ක්‍රියාවලියෙන් පස්සේ ව්‍යාපාරයක් විසින් සේවා කිරීමට තෝරා ගන්න පාරිභෝගික ඛණ්ඩනය හරි ඛණ්ඩ තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. ඒ කියන්නේ මේ ඛණ්ඩායම සඳහාම විශේෂයෙන්ම සකස් කරපු අලෙවි කරන මිශ්‍රණය මාකට් මික්ස් එකක් භාවිත කර ව්‍යාපාරයේ සිය අලෙවි කරන ප්‍රයත්න මෙහෙයවනවා කියන එක තමයි මේකේ අදහස් කරන්නේ. දැන් අපි අලෙවි කරන මිශ්‍රණය කියන අපි කතා වුණා. දැන් බලමු අලෙවි කරන මිශ්‍රණය කියන්නේ මොකක්ද කියලා. අලෙවි කරන මිශ්‍රණය කියලා කියන්නේ ව්‍යාපාරයක් සිය ඉලක්ක වෙළඳපොළ තුළ අපේක්ෂිත ප්‍රතිචාර ඇති කරගන්න භාවිතා කරන පාලනය කළ හැකි උපක්‍රමීය අලෙවි කරන මෙවලම් සමූහයක්. ඒක සම්ප්‍රදායිකවම අපි කියන 4Ps කියලා. කියන්නේ සම්ප්‍රදාය අලෙවි කරන මිශ්‍රණයට ඇතුළත් වෙනවා. කියන්නේ භාණ්ඩ සඳහා ඇතුළත් වෙනවා 4Ps. ඒ තමයි නිෂ්පාදිතය අපි කියන product, ඊට පස්සේ මිල price, ස්ථානය නැත්නම් බෙදාගෙන අපි කියන place and distribution, අන්තිමට ප්‍රවර්ධනය නැත්නම් promotion. එක එක බලමු මොකද්ද කියලා. නිෂ්පාදිතය product ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ ඉලක්ක වෙළඳපොළට පිරිනමන භාණ්ඩ හා සේවා සංයෝජනය. ඒක පාරිභෝගිකයේ අවශ්‍යතාවයක් හරි ආශාවක් සපුරා ගන්න විදිහට ලබා දෙන ඕනම දෙයක් තමයි නිෂ්පාදිතය කියන්නේ. ප්‍රධාන තීරක තමයි තත්ත්වය, quality, සැලසුම, design, ලක්ෂණ, features, සන්නාමනාපය, brand name, ඇසුරුම්කරණය, packaging, වගකීම්, warranty, පසු විකුණුම සේවා, after sale service. ඒවා තමයි නිෂ්පාදිතයක ප්‍රධාන තීරක වෙන්නේ. උදාහරණයක් විදිහට ජංගම දුරකථනය, ඒක product එකක්. ගබඩාධාරීතාව, ඒක features තියෙනවා. ඒ වගේම කැමරාවේ ගුණාත්මකභාවය, සන්නාමයක් තියෙනවා, brand name එක. ඒ තමයි නිෂ්පාදිතය. ඊට පස්සේ මිල price අපි දැක්කොත් ඒක අර්ථ දක්වන්න පුළුවන් පාරිභෝගිකයන්ගේ නිෂ්පාදිතය සන්තක කර ගැනීමට හරි භාවිතා කරන්න ගෙවන මුදල් ප්‍රමාණය. ඒක ව්‍යාපාරයේ ආදායම උත්පාදනය කරන එකම අංගය තමයි මිල කියන්නේ. ඉතින් ප්‍රධාන තීරක මොනවද? ලයිස්තුගත මිල, වට්ටම්, discounts, දීමන, allowance, giving කොන්දේසි අපි කියන payment terms කියලා. ඒ වගේම තරගකාරීත්වයට අනුව මිල තීරණය කරන්නේ. උදාහරණයක් විදිහට ජංගම දුරකථනයේට ලැයිස්තුගත මිලක් තියෙනවා. එහෙනම් කෙනෙක්ට ඒක මාසික වාරික වශයෙන් ගෙවන්නේ ගෙවි පහසුකම් දෙන්න පුළුවන්. ඒ වගේම නිවාඩු දිනවල වට්ටම්. ඒ කියන්නේ විශේෂ කාලවල ඒ කියන්නේ ක්‍රිස්මස් එක ඒක සිංගල් අවුරුදු කාලේ වගේ ඒ දවස්වල වට්ටම් දෙන්න පුළුවන්. ඒක තමයි මිල කියන්නේ. ඊට පස්සේ ස්ථානය හරි බෙදා හැරීම. අපි කියන place and නැත්නම් distribution. ඒ කියන්නේ නිෂ්පාදිතය ඉලක්ක පාරිභෝගිකයා වෙත ලබාගත හැකි ආකාරය. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ස්ථානයේ ඉඳලා පරිභෝජන ස්ථානය දක්වා ගෙන යන ක්‍රියාවලිය. දැන් ප්‍රධාන තීරක තමයි බෙදා හැරීම් නාලිකා. අපි කියන channels. ඒ වගේම බෙදා හැරීම් ආවරණය, coverage, intensive,
එක්ස්ක්ලූසිව්ද සිලෙක්ටිව්ද, තොග කළමනාකරන, ඉන්වෙන්ටරි, ප්‍රවාහන, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ගබඩාකරණය, ඒ කියන්නේ ලොජිස්ටික්, ඒවා තමයි ස්ථානයට අදාළ ප්‍රධාන තීරණ. උදාහරණයක් විදිහට ජංගම දුරකථනයේ බලය වෙලත් අලෙවිසල් හරහා හරි ඒහා සබැදි බෙලන්සල් හරහා විකුණන එක. ඒ කියන්නේ බලය වෙලත් අලෙවිසල් කියන එක්ස්ක්ලූසිව් channels. එයාලට විතරයි මේ දුරකථනයේ බෙදා හරින්න පුළුවන්. අන්න ඒවා තමයි ස්ථානයට දෙන්න පුළුවන් උදාහරණ. ඊට පස්සේ ප්‍රවර්ධනය. ඒ කියන්නේ නිෂ්පාදිතය පිළිබඳව ඉලක්කගත පාරිභෝගිකයන්ට දැනුම් දෙන්න, හේතු ගන්නන්න, ඒ කියන්නේ මතක් කරන්න, ව්‍යාපාරය භාවිත කරන ක්‍රියාකාරකම් තමයි ප්‍රවර්ධනය කියන්නේ. උදාහරණ ප්‍රධාන තීරක තමයි වෙළඳ ප්‍රචාරණය, ඇඩ්වර්ටයිසිං, පුද්ගලික විකුණුම, අපි කියන පර්සනල් සෙලින්, විකුණුම් ප්‍රවර්ධන, සේල්ස් ප්‍රොමෝෂන්, ඒ වගේම මහජන සම්බන්ධතා, පබ්ලික් රිලේෂන්, ඒ වගේම ඍජු අලෙවිකරණය, ඩිරෙක්ට් මාකටිං. උදාහරණ තමයි ජංගම දුරකථන පිළිබඳ රූපවාහිනී දැන්වීම. එහෙම නැත්නම් නම මාදිලියක් මිලදී ගන්නා විට පැරණි දුරකථනයේ වට්ටමක් ලබා දෙන සේල්ස් ප්‍රොමෝෂන්. අන්න ඒවා තමයි ප්‍රවර්ධන කාරණා. ඒ තමයි අපි කතා කරන්නේ 4Ps. ඒ වුණාට අද වෙද්දි සේවාවත් භාණ්ඩ විතරක් නෙමෙයි සපයන, සේවාත් සපයනවන. ඒ සේවාත් එක්ක බැඳිච්ච අලෙවිකරණ මිශ්‍රයක් තියෙනවා තමයි 7Ps කියනවා. ඒ කියන්නේ 4Ps වලට අමතරව තව 3Ps එකක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ අපි දන්නා සේවාවක් අමූර්තයි. ඒ කියන්නේ unintentional. ඒ කියන්නේ අස්පෘශ්‍යයි. ඒ වගේම විචල්යක් තියෙනවා, වේරබිලිටියක් තියෙනවා. ඒක සුවිශේෂී කාරණාත් එක්ක භාණ්ඩ එක්ක භාවිත කරන 4Ps අමතරව තව PS තුනක් ඇතු කරනවා. ඒකට අපි තමයි කියනවා පුළුල් කළ අලෙවිකරණ මිශ්‍රණය සේවා වෙනුවෙන් කියලා. බලමු මොකද්ද කියලා. 4Ps වලට අමතරව අනිත් එක ඇඩ් වෙනවා people, පුද්ගලයෝ. ඇත්තටම කියන්නේ අදහස් කරන්නේ මොකක්ද? සේවා සපයන, සංනිවේදනය කරන, අලෙවිකරණ සියලු මිනිසුන් තමයි මේ වගේම පාරිභෝගිකයන් මේකෙන් ආවරණය වෙනවා. වැදගත්කම සේවාව සපයද්දී සේවකයාගේ ආකල්පය, නිපුණතාවය, ඇසීමේ සේවා ගුණාත්මක භාවය කල්තියාම තීරණය කරනවා. ඒ වගේම පාරිභෝගිකයාගේ සේවාවේ අංගයක් විදිහට සලකන්න පුළුවන්. ඇත්තටම උදාහරණයක් දීලා තියෙනවා. ඒ තමයි බැංකුවක පාරිභෝගික සේවා නිලධාරියෙකුගේ මිත්‍රශීලී බව වගේම ඉක්ම ප්‍රතිචාර දැක්වීම දක්වන්න පුළුවන්. ඒ වගේම ෆිසිකල් එවිඩන්ස්, අපි කියන භෞතික සාක්ෂි කියලා. ඒ කියන්නේ සේවාවක තියෙන අස්පෘශ්‍ය බවට, අමූර්ත බවත් ආව කරගන්න වගේම ගුණාත්මක භාවය පිළිබඳව පාරිභෝගිකයා තුළ විශ්වාසයක් ඇති කරන්න සපයන භෞතික පරිසරය වගේම සාක්ෂි තමයි අපි කියන්නේ ෆිසිකල් එවිඩන්ස් නැත්නම් භෞතික සාක්ෂි කියලා. ඒ කියන්නේ මේකේ වැදගත්කම තමයි සේවාවක් මිලදී ගන්න කලින් පාරිභෝගිකයා විශ්වාසය තබන එකම භෞතික සංඥා තමයි මේවා. උදාහරණයක් තමයි රෙස්ටෝරන්ට් එක තාවාහලක තියෙන පිරිසුදුකම, ඒ අභ්‍යන්තර සැලසුම්, සේවකයාගේ නිල ඇඳුම්, වෙබ් අඩවියේ තියෙන පෙනුම, ඒ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන් භෞතික සාක්ෂි වලට උදාහරණ විදියට. ඊට පස්සේ ක්‍රියාවලිය, process එක. ඒ තියෙන සේවාවක් සකස් කරලා වගේම පරිභෝගිත බෙදා හරින ආකාරය වගේම පියවර අනුපිළිවෙල තමයි ක්‍රියාවලිය කියන්නේ. වැදගත්කම තමයි සේවාවේ ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාවය තීරණය කරන අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රියාපටිපාටි පද්ධති තමයි මේ ක්‍රියාවලිය කියලා කියන්නේ. දැන් උදාහරණයක් මම දීලා තියෙනවා. මොකද්ද? අන්තර්ජාලය හරහා ආහාර එළඹක් ලබාගෙන ඒ පිළියෙල කරලා පැය භාගයක් තුළ ගනුදෙනු කරනට ලබා දෙන සම්පූර්ණ යාන්ත්‍රණය, order to delivery process. මේක තමයි උදාහරණයකට මම දෙන්න පුළුවන් ලස්සනම දේ. ඊට පස්සේ අපි ඒ අලෙවිකරණ මිශ්‍රණයෙන් පස්සේ තව වැදගත් මාතෘකාවක් තමයි දැනගන්න ඕන අලෙවිකරණය තුළ තියෙන ඒ තමයි නිෂ්පාදිතයක විවිධ මට්ටම්. ඒ කියන්නේ අලෙවිකරණ විශේෂඥයෝ කියනවා නිෂ්පාදිතයක් කියන්නේ භෞතික වස්තුවකට වඩා වැඩි යමක්ලු. ඒ වගේම ඒක පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාන සැලසුම් කරලා තියෙන ප්‍රතිලාභයකම අගයන් සමූහයක් විදිහට දක්වනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් නිෂ්පාදිතයක මට්ටම් පහක් තියෙනවා. පළමු මට්ටම ඒ තමයි හර ප්‍රතිලාභය. අපි කියන කෝ බෙනිෆිට්. ඒ කියන්නේ පාරිභෝගිකයා සැබවින්ම මිලදී ගන්නේ කුමක්ද කියන එක තමයි මේක අදහස් වෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදිතය සපයන මූලික අවශ්‍යතාවය හරි ගැටලුවට විසඳුම තමයි හර ප්‍රතිලාභය කියන්නේ. දැන් උදාහරණ දීලා තියෙනවා. හෝටල් කාමරයක් මිලදී ගද්දී පාරිභෝගිකයා අපේක්ෂා කරන්නේ රාත්‍රී විවේකයක් හරි ආරක්ෂාවක්. ඒ කියන්නේ රෙස්ට් ඇන්ඩ් ස්ලීප්. ඒ තමයි හර ප්‍රතිලාභය.
මූලිකම අවශ්‍යතාවය හරි නැත්නම් ගැටලුම විසඳුම තමයි හර ප්‍රතිලාභය වෙන්නේ. මූලික නිෂ්පාදනය බේසික් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ හර ප්‍රතිලාභය භෞතික නිෂ්පාදනයක් බවට පත් කරන මූලික ලක්ෂණ මේකට ඇතුළත් වෙනවා. දැන් උදාහරණයක් මම දෙන්න තියෙනවා. හෝටල් කාමරයක ඇති ඇඳ, බාත්රූම් පහසුකම්, තුවා, ටවල් යන්න ඒ වගේ දේවල් මූලික නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය expected product. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවයක් මිලදී ගද්දී පාරිභෝගිකයා සාමාන්‍යයෙන් අපේක්ෂා කරන ගුණාංග සමූහය. දැන් උදාහරණයක් විදිහට හෝටල් කාමරයක තියෙන පිරිසිදු ඇඳ ඇතිරිලි, ක්‍රියාකාරී විදුලි පහ, ඒ වගේම නිහඬ බව ඒවා අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි මට්ටම තමයි වැඩි දියුණු කරපු නිෂ්පාදනය. අපි කියන augmented product කියලා. කියන්නේ තරගකරුවන්ගේ වෙනස් වෙන්න වගේම පාරිභෝගිකයා සතුටු වෙන විදිහට අපේක්ෂිත මට්ටමට වඩා අමතරව සපයන සේවා වගේ ප්‍රතිලාභ. දැන් උදාහරණයක් වශයෙන් හෝටල් කාමරයක නොමිලේ Wi-Fi පහසුකම්, සුවඳ විලවුන් කට්ට අපි ටොයිලට්ස් කියලා, ඒ වගේම උදාසන ආහාරය හරි පැය 24 කාමර සේවය room service. අනිව තමයි වැඩි දියුණු කරන නිෂ්පාදිතය. විභව නිෂ්පාදිතය අපි කියන potential product. ඒ කියන්නේ අනාගතයේදී නිෂ්පාදිතය එකතු කරන්න පුළුවන් හරි වර්ධනය කරන්න පුළුවන් සියලුම වැඩි දියුණු කිරීම වගේම පරිවර්තන මේකට ඇතුළත් වෙනවා. මේක දීර්ඝ කාලීන උපාය මාර්ගික දැක්මක් විදිහට දක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හෝටලයක අනාගතයේදී අඳුන්වලා දෙන්න පුළුවන් පුද්ගලාරෝපිත රොබෝ සේවකයෙක්. එහෙම නැත්නම් අතිශය වේගවත් ස්වයංක්‍රීය පිරිසිදු ස්මාර්ට් කාමර. අනේ වගේ දේවල්. ඒව තමයි ඒ දැන් කතා කරේ නිෂ්පාදිතයක නිෂ්පාදිත මට්ටම් පහක් තියෙන එක මතක තියාගන්න. ඊට පස්සේ අපි නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ ප්‍රධාන අධ්‍යයනය product life cycle අපි කියන PLC. ඒ නිෂ්පාදිතයක ජීවන චක්‍රය කියලා කියන්නේ නිෂ්පාදිතයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා ඉඳන් ඉවත් කරනත් ගත කරන ඒ විකුණුම් වගේම ලාභ ගමන් මාර්ගය විස්තර කරන සංකල්පය. භාණ්ඩ සංවර්ධන අධිරය අපි කියන product development stage. ඒ කියන්නේ ඒකේ ලක්ෂණ තමයි අලෙවි කරන වැඩසටහනක් තාම නැහැ. විකුණුම් ශුන්‍යයි. ඒ වගේ ලාභයේ ඍණ මට්ටමක තමයි තියෙන්නේ. මොකද නිෂ්පාදනයේ සංවර්ධන පරිශ්‍රය සැලසුම් සඳහා ඉහළ වියදමක් වෙන නිසා මේ ලාභයේ ඍණ තත්ත්වයක තමයි තියෙන්නේ. භාණ්ඩ සංවර්ධන අධිරය ආරමුණ තමයි සාර්ථක නිෂ්පාදන සංකල්පයක් නිර්මාණය කිරීම වගේම පරීක්ෂා කරන එක. ඊට පස්සේ මුල්ම අධීරය තමයි හඳුන්වා දෙන අධීරය introduction stage. ඒකේ ලක්ෂණ තමයි අලුත් නිෂ්පාදිතයක් මුලින්ම වෙළඳපොළට මුදා හරිනවා. විකුණුම් වර්ධනයේ සෙමින් වෙන්නේ. ලාභයේ ඍණ හරි ඉත අඩු මට්ටමක තියෙනවා. මොකද බෙදා හැරීම ප්‍රවර්ධනය වෙන අධික වියදමක් දරන්න වෙන නිසා. ඒ වගේම තරගකරුවන් අඩුයි. දැන් හඳුන්වා දෙන අධීරයක අලෙවි කරන උපාය වෙන්න ඕන නිෂ්පාදනය ගැන පාරිභෝගිකයන් දැනුවත් කරන එක වගේම මුලින්ම උත්සාහ කර බලන්න උනන්දු කරන එක. ඊපස්සේ දෙවෙනි එක වර්ධන අවධිය growth stage. මේක ලක්ෂණ තමයි නිෂ්පාදනයේ වෙළඳපොළ විසින් පිළිගැනීමට ලක්වන අතර විකුණුම් වේගයෙන් ඉහළ යනවා. ලාභී ඉහළ යනවා. මොකද පරිණාමයේ ආර්ථික පිරිමැසුම් වගේම ඉහළ යන විකුණුම් නිසාවෙන් ලාභය ඉහළ යනවා. ඒ වගේම නව තරගකරුවෝ වෙළඳපොළට එනවා. දැන් වර්ධනාධීරයක තියෙන අලෙවි කරන උපාය තමයි වෙළඳපොළ පුළුල් කරන එක, ඒ වගේම නිෂ්පාදනයේ නව ලක්ෂණ එකතු කරන එක, ඒ වගේම බෙදා හැරීම වැඩි කරන එක, ඒ වගේම සන්නාමයේ ස්ථානගත කිරීම ශක්තිමත් කරන එක. සන්නාමයේ තවදුරටත් ප්‍රවර්ධනය කරලා ශක්තිමත් කරන එක. ඊට පස්සේ තුන්වෙනි අදියර පරිණත අදියර maturity stage. මේකේ ලක්ෂණ තමයි විකුණුම් වර්ධනයේ මන්දගාමී වෙලා උච්ච ස්ථානික අපි කියන peak level එකකට පවතිනවා. ඒ කියන්නේ විකුණුම් ජීවන චක්‍රය වැඩි කාලයක් පවතින මේ අදියරේ. ලාභයේ ස්ථාවරයි නමුත් තරඟයේ හේතුවෙන් ලාභය පහත වැටීම ආරම්භ වෙන්න පුළුවන්. ඒ වගේම තරඟය වැඩි ත්‍රිවය ඒ වගේම මිල පදනම් වීමක් දකින්න පුළුවන්. දැන් පරිණත අධීරයක දක්වන්න පුළුවන් අලෙවි කරන උපාය මාර්ග තමයි වෙළඳපොළ වෙනස් කරන එක. ඒ කියන්නේ අපි පරිශීලකයන් සොයාගන්න එක, නිෂ්පාදනය වෙනස් කරන එක, ගුණාත්මක භාවය වැඩි කරනවා කියන එක. ඒ වගේම අලෙවි කරන මිශ්‍රණය වෙනස් කරන එක. එතනදී කරන්න පුළුවන් විකුණුම් ප්‍රවර්ධනය. ඒ තමයි පරිණත අධීර. අන්තිමේට පිරිහීමේ අධීර. අපි කියනවා ඩෙක්ලයින් ස්ටේජ්. මේකෙදී විකුණුම් ලාභ අනිවාර්යෙන් පහත වැටීම ආරම්භ වෙනවා. ඒ වගේම තාක්ෂණයේ දියුණුව හරි පාරිභෝගික මනාප වෙනස් වීම මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තරගකරුවෝ වෙළපොළ ඉවත් වෙනවා.
මේකේ තියෙන අලෙවි කරන උපාය තමයි වියදම් අවම කරන එක. ප්‍රවාහන වියදම් අඩු කරන එක. නිෂ්පාදිතය වෙළඳපොලේ තබා ගැනීම හරි වෙළඳපොල ඉවත් කරන්න පුළුවන්. harvesting නැත්නම් divesting. ඒක තමයි අලෙවි උපායම. ඒ දැන් මේ කතා කරේ අලෙවි කරන්නේන වැදගත් කාරණා ටික. වෙළඳපොල ඛණ්ඩනයට අද නම් පතනම් ඛණ්ඩනයේ ප්‍රයෝජන වෙළඳපොල ඛණ්ඩනයේ ප්‍රයෝජන ඉලක්ක වෙළඳපොල කියන්නේ මොකද්ද? අලෙවි කරන මිශ්‍රය කතා කරා පුළුල් සම්ප්‍රදායික අලෙවි කරන මිශ්‍රය පුළුල් කළ අලෙවි කරන මිශ්‍රය කියලා. ඊට පස්සේ නිෂ්පාදිතයේ මට්ටම් කතා කරා. දැන් කතා කරා නිෂ්පාදන ජීවන චක්‍රය. මේ තමයි අලෙවි කරන තවත් වැදගත් කාරණා ටික තමයි මේ කතා කරේ. ඉතින් වැදගත් කාරණා ගොඩක් ඔයාලට මගේ YouTube නාලිකාව හරහා දැනගන්න පුළුවන්. ඉතින් දිගින් දිගට මගේ YouTube නාලිකාවත් එක්ක හැඳිලා ඉන්න කියලා ආරාධනා කරා. සියලු දෙනාටම සුබ දවසක්.